දැන් අපි ආවේ තමුත්තේගම ඉඳලා. තමුත්තේගම කියන්නේ අපේ ගමක් තියෙන කුඩා ගම කියලා. ඒ ගමේ තමයි පවුල් 260ක් පදිංචිලා ඉන්නේ. ඉතින් මේ පදිංචිලා ඉඳින් අපි දැන් අවුරුදු 100කට එහා තමයි මේ ජොබ් එක කරන්නේ. අපේ තාත්තලා අම්මලා. ඉතින් අපි මේ අර බූරුව විඩ බඩු පටවගෙන තමයි ඇවිදගෙන හිටියේ. දැන් අවුරුදු 30කට 40කට උඩින් තමයි අපේ මේ කුඩා ගම කියලා ගමක් දීලා තිබෙන්නේ. ඉතින් අපි රැකියා කරන්නේ ඉතින් මේ තෙලුගු ජොබ් එක කියන්නේ අපේ රස්සාව තමයි මේක. මේ කියන්නේ අපේ ඉන්දියාවේ ඉඳලා ආපු පරම්පරාව කට්ටියක් තමයි අපි මේ තෙලුගු ජනතාව කියන්නේ. දැන් මෙහාට ඇවිල්ලා දැන් සතියක් විතර එනවා. ජේසම්පුර තමයි දැන් මේ පදිංචිලා ඉන්නේ. දැන් අපි තඹුත්තේගම ඉඳලා දැන් මෙහි ආවිල්ලා දැන් අපේ පවුල් 4-5ක් විතර ආවිල්ලා දැන් පොඩි කූඩාරම් හදාගෙන දැන් මෙතන ආවිල්ලා මේ අපි රස්සාවේ ජොබ් එකේ යනවා. ඉතින් ගියොත් අපට හාල් ටිකක් පොල් ගෙඩියක් ඉතින් ওই සල්ලි කීයක් හරි හම්බ වෙනවා. ඉතින් ඒ වියදමෙන් තමයි අපි ඒ හාල් ටික පොල් ටික දැන් අපේ ගමට ගෙනිහිල්ලා අපේ දුවලට අපේ දරුවන්ට ළමයින්ට කන්න බොන්න දෙන්නේ. දැන් කිරියට බලුවම් බලන්න දැන් සරකස් දාන්න පුළුවන් බල්ටි ගහන්න පුළුවන් දාන්න පිනිමක් බලන්න අන්න තව එකක් දාන්න පිනිමක් හරි තව පිනිමක් දාපන් බලන්න කිරි අන්න තව බල්ටියකුත් දාපන් බලන්න අන්න තව එකක් දාපන් බලන්න තව පිනිමක් බලන්න තව බල්ටියක් බලන්න හරි දැන් ඉස්සර දැන් බලන්න හරක් බලන්න ගියාලු වත්ත බලන්න ගියාලු කුඹුර බලන්න ගියාලු හේන බලන්න ගියාලු දැන් ඒ වගේ බලන්න දැන් උඹත් බලන්න පොඩි රවුමක් දෙකක් පරිෙන් බලන්න ලක්ෂණට බලන්න අන්න එහෙම වටයක් බලන්න හොඳට බලන්න අන්න එහෙම පරිසමෙන් බලන්න අන්න එහෙම කැලෑවල් වල ගිහිල්ලා අනේ බුලත් ටිකක් නෑ නේද සුරුටුවක් නෑ නේද බොන්න කියලා අන්න එහෙම ආවල් ලක්ෂණට බල්ටියක් දාපන් බලන්න හරි තව පිනිමක් දාපන් බලන්න තව එකක් බලන්න තව බල්ටියක් බලන්න හරි දැන් තෑගි අරගෙන දැන් නැන්ද අම්මට මාමණ්ඩිට දැන් මනමාලි බලන්න යන්න ඕනේ කියලා දැන් ලෑස්ති වෙලා බලන්න කදමලු අරගෙන අන්න එහෙම ලෑස්ති කරලා කොහමද බලන්නේ නැන්ද මාමලා ගෙදර යනවා කියලා. වරෙන් බලන්න පොඩි රවුමක්. නැන්ද අම්මට මාමණ්ඩිට කැවුම් පෙට්ටියම අරගෙන අන්න එහෙම බලන්න දුවගෙන අන්න එහෙම ගියාලු. සූදිනි. කොහමද නැන්ද අම්මා බැන්නෑ කියලා උඹ තරහ වෙලා කොහමද බුදිය ගත්තේ? අන්න එහෙම. ආයි. අනේ කිරිය නැන්ද අම්මා බැන්නෑ කියලා උඹ නැන්ද අම්මත් බැන්න මාමණ්ඩිත් බැන්න කියලා උඹ තරහ වෙන්න ඉපයි. ඉතින් තරහ නැතුව නැගිටලා වරෙන්. කිරි. නැගිටිපන් බං. නැගිටින්න කිරියෝ. බෑ. එහෙනම් කිරියගේ බලන්න දැන් අර යාළුවෝ කට්ටිය ආවිල්ලා කතා කරනවා උඹට අර බෝල් ගහන්න යන්න කතා කරනවා නැගිටපන් කිරි හරි නැගිටපන් බං කිරිය නැගිටින්න බෑ එහෙනම් කිරියට කිව්වා දැන් ඔයාලගේ අම්මා කිව්වා තාත්තා කිව්වා උඹට වෙනම කසාතියක් හරි බැලලා දෙනවලු නැගිටින්න කිරි නැගිටපන් බෑ එහෙනම් කිරියගේ බලන්න අර යාළුවෝ එක්ක කෙල්ලාවිල්ලා කතා කරනවලු උඹට ගමනක් යන්න කතා කරනවා නැගිටපන් යාළු කෙල්ල කියනකොට සන්තෝෂය යන්නේ හරි අන්න මේ පැත්තෙන් යන්නේ කිරියයි මනමාලි බලන්න ගෙදර යනකොට දැන් නැන්ද අම්මත් නැහැ මාමණ්ඩිත් නැහැ දැන් ගේ දොර වහලා කොයි හරි ගමන් බිමන් ගිහිල්ලා ඉතින් උඹ හොරෙන් ගිහිල්ලා ගෙදර ළඟට ගිහිල්ලා කොහමද අර ජනෙල් එක කඩලා ගෙදර ඉංගන මනමාලි බලන්න ගියාලු ඒ විදිහට බලන්න උඹත් බලන්න මේ ලණු කැල්ලකින් බලන්න පොඩි ජනෙල් එකක් පාය හදලා තියෙනවා කොහමද බලන්න හොරා ගෙදර ළඟට ගිහිල්ලා හොඳට වටපිට බලනවා ඉන්නවාද නැද්ද කියලා නැති වෙලාවේ අන්න එහෙම ජනෙල් අස්සෙන් ගියා. ඉතින් කිරියා බලන්න දැන් ජනෙල් අස්සෙන් එහෙම ගිහිල්ලා මනමාලි බලන්න ගියයි කියලා දැන් ඔයාලගේ මාමණ්ඩිය ආවිල්ලා අල්ලගත්තා නම් උඹට දෙකක් තුනක් දීලා කොහමද බලන්න අත් දෙක බැඳලා කොහමද උඹට පොලිසියට එක්කන් ගියාලු. ඒ විදිහට බලන්න උඹත් බලන්න දැන් අන්න එහෙම අත් දෙක තියාගෙන වරෙන් බලන්න පොඩි රවුමක් බලන්න කිව්වා. අන්නේ වරෙන් බලන්න පොඩි රවුමක් බලන්න අන්නේ පොලිසියට එක්කන් ගියාලුම වැරදි කිරුවා කියලා අන්න එහෙම බලන්න අන්නේ වරෙන් අහදී. ඉතින් කිරියා බලන්න දැන් ඔය රජ කාලේ කිරියා බලන්න දැන් ඔය රජ කාලේ කොහමද අර ගම මැද උල තියාගත්තලු. ඉතින් ඒ වගේ බලන්න දැන් ඔයා ගිහිල්ලා දැන් බලන්න දැන් නැන්දම්මත් එපා මාමණ්ඩිත් එපා පවුලත් එපායි කියලා උඹ කොහමද බලන්න කවුරුත් එපායි කියලා ගිහිල්ලා රජ කාලේ උල තියාගෙන කිරියා. අනේ නැන්දම්මත් එපා මාමණ්ඩිත් එපා පවුලත් එපායි කියලා අන්නේම ගිහිල්ලා රජ කාලේ උල තියාගෙන. දැන් හොඳ ලක්ෂණට දැන් අත දිගල්ලා බලන්න ෂැලුට් ටිකක් දාපන් බලන්න ටටා කියලා. අන්න එහෙම
පොඩි වැඩ ටිකක් පෙන්නවා කිරි. ශාස්ත්‍රී අපි අම්මා පළාතටම යනවා ශාස්ත්‍ර කියන්න. අපි කොළඹ ගාල්ල පැත්තේ යනවා. අපි මලයාලම් ශාස්ත්‍ර කියනවා. ඔය කොළඹ ගාල්ල පැත්තේ ගියත් රෙදි හම්බෙනවා, සල්ලි හම්බෙනවා. සති දෙකක් සතියක් අවිදලා ගමට එනවා. ළමයි ඉස්කෝලේ යනවා. මිනිස්සු නයි නටවනවා. ගෑනු ශාස්ත්‍ර කියනවා. මෙහෙම තමයි අපේ ජීවිතේ. කිරි බලන්න ටිකක් බලාගනි ටිකක් උඹ ටිකක් පරිස්සමෙන් ටිකක් ණය ටිකක් අල්ලගනි යන්න. මේ වැට ටිකක් වදින් කලබල වෙන්න එපා. ටිකක් පොඩ්ඩක් ෆයිට් එක දාන්න කිරි අය. අන්න කිරි අය. කිරි අන්න පොඩ්ඩක් ගන්න අපන්නේ බයි. ෆයිට් එක දාන්න ඕනේ යන්නේ.